Math Guide YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න යන්නේ 2023 2024 O level paper එකේ පළවෙනි පත්‍රය. ඉතින් අපි ප්‍රශ්න ටික ඉක්මනට සාකච්ඡා නොකර ඒ ප්‍රශ්න වලට අදාළ පුංචි පුංචි තියරි කොටසුත් එක්කම නැවතත් මතක් කරගෙනම ගණන් හදමු. right. එහෙනම් පටන් ගමුද? හරි. මේ බලන්නකෝ. ඔයාලට පළවෙනි ප්‍රශ්නය අහනවා 12ක වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතයක් අය කරන නගර සභා සීමාවක් තුළ පිහිටි කඩ කාමරයක වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 24000කි. වසරකට ගෙවිය යුතු වරිපණම් මුදල හොයන්න කියලා කියනවා. right. 12 කියන්නේ ළමයි රුපියල් 100ක වටිනාකමක් නම් ඔයාලට රුපියල් 12ක වරිපණම් බද්දක් වාර්ෂිකව වැටෙනවා. එතකොට අපෙන් අහන්නේ රුපියල් 100කට රුපියල් 12ක වරිපණම් බදු ප්‍රතිශතයක් වැටෙනවා නම් 24000ට කොච්චර වරිපණම් බදු මුදලක් ගෙවන්න ඕනද කියලා. right. කොහොමද හදන්නේ? අපි එතකොට කරන්නේ 24000 100ට 12න් ගුණ කරනවානේ. ඔන්න ඔහම. ඒ කියන්නේ 100ට 12යි නම් 24000ට කොච්චරද කියලා තමයි ඇත්තටම මම බලන්නේ. අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියන එක තමයි මේ අහන්නේ. right. එහෙනම් අපි මොකද කරන්නේ? ඔන්න. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුණා. එතකොට ඊට පස්සේ තියෙන මොකද 240 12න් ගුණ කරන්න. මම මේ ස්ටෙප් එකට ආයෙ මෙතන යන්නම් ඒක තේරෙන්නේ නැති කට්ටිය හිටියොත් ඔක්කොටම හොඳයිනේ. හා. right. දැන් මොකද කරන්න තියෙන්නේ? 240 12න් ගුණ කරන්න. මම මේ බිංදුව මෙතන පිටිපස්සෙන් දාගන්නම්. ඊට පස්සේ අපිට මොකද තියෙන්නේ? 24 12න් ගුණ කරන්න නේ. හරි. අපි මෙහෙම ගුණ කරමු. 1 වාරයක් 4 4යි, 1 වාරයක් 2 2යි, 2 වාරයක් 4 8යි, 2 වාරයක් 2 4යි නේ. අපිට එනවා 288යි. ඒ කියන්නේ ඔයා රුපියල් 2280ක් ගෙවන්න ඕනේ රුපියල් 24000කට වරිපණම් බදු විදියට. හරිනේ? right. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නයට යන්න. අපෙන් අහනවා ABC ත්‍රිකෝණයේ AB පාදය D තෙක් දික් කර ඇත. රූපයේ දී ඇති තොරතුරු අනුව x හි අගය සොයන්න. මේ බලන්න අපිට ත්‍රිකෝණයක් දීලා තියෙනවා. ත්‍රිකෝණයේ AB පාදය තමයි D දක්වා දික් කරලා තියෙන්නේ. හරිද? එතකොට මේ AB පාදයේ D දක්වා දික් කිරීම මගින් මෙතන හැදෙනවා CBD කියලා බාහිර කෝණයක් නේ. ඒක අපිට අංශක 120යි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ C කෝණයේ අගය සහ A කෝණයේ අගයත් අපිට දීලා තියෙනවා. මෙතනදී අපිට ත්‍රිකෝණ ප්‍රමේයක් තියෙනවට මතක නම් මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කියලා නේ. මේ බලන්නකො මම මෙන්න මෙතනින් චූටියට එක පැහැදිලි කරන්නම්. ඔන්න මේ විදිහට ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකට. ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක එකතුවට සමාන වෙනවා කියලා තමයි කියන්නේ. එහෙනම් අපිට ඒ තියරි එක පාවිච්චි කරලා මෙතනදී ගන්න පුළුවන් x ධන 2x සමානයි 120යි කියලා නේ. x ධන 2x සමානයි අංශක 120යි. එහෙනම් මෙතන තියෙන සජාතීය පද දෙකක්, ඒ කියන්නේ x පද දෙකක්. මෙතන තියෙනවා 1x, මෙතන තියෙනවා 2x. ඔක්කොම එකතු වුණාම 3x වෙනවා. 3x සමානයි 120 වෙනවා. දැන් 3x සමානයි අංශක 120යි කියලා අපිට ආවා. දැන් මොකද කරන්නේ? x වල අගය හොයන්න ඕනේ. x වල අගය හොයන්න නම් මේ දෙපැත්තම 3ෙන් බෙදන්න ඕනේ. මොකද සමාන කිරීමේ එක පැත්තකට මොකක් හරි වෙනසක් කරනවා නම් ඔයා දන්නවා ඒක අනිවාර්යයෙන්ම සමාන කිරීමෙන් අනිත් පැත්තේ තියෙන කොටසටත් කරන්නම ඕනේ කියලා. එහෙනම් මේ තුනට මේ තුන කැපිලා මේ පැත්තේ ඉතුරු වෙනවා x. මේ පැත්තේ ඉතුරු වෙනවා කීයද? 40යි කියලා. එහෙනම් x වල අගය කීයද? අංශක 40යි. right. ඒකත් හරි. මොකක්ද ළමයි අහන්නේ? පහත සඳහන් බීජීය පදවල කුඩාම පොදු ගුණාකාරය හොයන්න. මේක හොයන්න ක්‍රම කීපයක් තියෙනවා. මම හදන්නේ මේකෙන් එක ක්‍රමයක් පාවිච්චි කරලා. ඔයගලන්ට ගණන් හදන්න මේ ක්‍රමයමයි කියලා දෙයක් නෑ ළමයි. ඔයාලට කැමති හරි විදිහක් පාවිච්චි කරලා ගණන් හදන්න. ඔයාලට මේකේ කැමති විදිහට හදන්න. මම මෙන්න මේ විදිහට හදන්නම්. ඉස්සෙල්ලාම කුඩාම පොදු ගුණාකාරය හොයන්න ඕනේ. පද ටික මෙන්න මෙහෙම ලියා ගන්නකො. හරි. අපි මේගොල්ලන් වර්ගමක සංඛ්‍යා වලින් බෙදාගෙන දැන් මෙතන තියෙනවා දෙකෙන් බෙදෙන සංඛ්‍යා. එහෙනම් දෙකෙන් මේ ඔක්කොම දෙකෙන් බෙදනවා නේ. එහෙනම් අපි දෙකෙන් බෙදමු. නම් මෙතන 4xy 4y 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 4y
මෙතන xy වර්ග මෙතන 6y right ඊට පස්සේ i දෙකෙන් බෙදෙනවා මේකේ තියනවානේ නේ i දෙකෙන් බෙදමු මෙතන එනවා දෙකෙන් බෙදාම 2xy මෙතන එනවා දැන් මෙයාට දෙකෙන් බෙදෙන්නේ නැහැ නේ එහෙනම් එයා ඒ විදිහටම ලියන්න මෙතන එනවා 3y right i දෙකෙන් බෙදමු ඊට පස්සේ මොකද කරන්නේ i දෙකෙන් බෙදෙන තේ සංඛ්‍යා තියෙනවානේ එහෙනම් i දෙකෙන් බෙදන්න මෙයාව දෙකෙන් බෙදුවාම x y මෙයාව දෙකෙන් බෙදෙන්නේ නැහැ එයා ඒ විදිහටම ලියන්න මෙයාව දෙකෙන් බෙදෙන්නේ නැහැ එයාත් ඒ විදිහටම ලියනවා හරි දැන් මොකද කරන්නේ i දෙකෙන් බෙදෙන සංඛ්‍යා නැහැ දැන් තියෙනවා 3ෙන් බෙදෙන එක එහෙනම් 3ෙන් බෙදන්න නැහැ 3ෙන් බෙදුවොත් මෙයා 3ෙන් බෙදෙන්නේ නැහැ ඒ නිසා එයා ඒ විදිහටම ලිව්වා මෙයාව 3ෙන් බෙදෙන්නෙත් නැහැ එහෙනම් එයාත් ඒ විදිහටම ලිව්වා මෙයාව 3ෙන් බෙදනවා නේ එතකොට මෙතෙන් එනවා y කියලා හරිද හරි ඊට පස්සේ දැන් මෙයාව කාගෙන්ද බෙදන්නේ දැන් මෙතන ඉලක්කයක් නැහැ නේ බෙදන්නේ එහෙනම් x වලින් බෙදමු අපි x වලින් බෙදුවා මෙතන එනවා y මෙතන එනවා y වර්ග මෙයා බෙදෙන්නේ නැහැ නේ එහෙනම් y ආයේ ඒ විදිහටම ලියනවා හරි ඊට පස්සේ අපි මෙයාව බෙදමු y වලින් දැන් මෙයාගේ 1යි මෙයා y වලින් බෙදුවම y මෙතනත් 1යි ආයි y වලින් බෙදන්න පුළුවන් නේ ළමයි y මෙතන තියෙනවා 1යි 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 හරි ඔන්න ඔය විදිහට ඔයාට බෙදලා කුඩා පොදු ගුණාකාරය අපිට ලියා ගන්න පුළුවන් මෙන්න මේ ටිකේ ගුණජයක් විදිහට නේ දෙක වැඩි කිරීම දෙක කියන්නේ මම ඒක ඉඩ වදින සම්වලියා ගන්න 2 3 ගුණ කිරීම i3 i මෙතන තියෙනවා x ගුණ කිරීම මෙතන තියෙනවා y දෙකක් කියන්නේ y වර්ගනේ එහෙනම් අපිට එනවා 2 3 කියන්නේ කීයද ළමයි 8යි නේ මේ බලන්න 2 වාරයක් 2 4යි 4 වාරයක් 2 8යි 8 වාරයක් 3 24යි එතකොට අපිට එනවා 24යි x y වර්ග කියලා අපි 4 වෙනි ගානට මොකද ළමයි 4 වෙනි ගාන අපෙන් අහන්නේ a b c d සමාන්තරාශ්‍රයකි අපිට කියනවා මොකද්ද a b c d සමාන්තරාශ්‍රයක්ලු ඊට පස්සේ කියනවා DE සමාන්තරයි AC DE ඒ කියන්නේ මෙන්න මෙයා සමාන්තරයිලු කාටද AC ට AC මෙන්න මෙයාට සමාන්තරයි සමාන්තර වනසේ දික්කල BC පාදය මත E පිහිටයි ඔන්න BC පාදය දික් කරලා එයා මත E පිහිටනවලු මෙම රූපයේ DCE ත්‍රිකෝණයේ වර්ගඵලයට කො බලමු DCE DCE ත්‍රිකෝණය කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයනේ මෙන්න අපෙන් අහන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති ත්‍රිකෝණ කීයද අහන්නේ ත්‍රිකෝණ 3ක් නම් කරන්න කියලා තමයි කියන්නේ මුලින් අපිට කියලා තිබුණා මොකද්ද ABCD සමාන්තරාශ්‍රයක් කියලා නේ අපි දැන් මේ ගානට යන්න කලින් පොඩි සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකද්ද කියලා මතක් කරගෙන ඉමු ළමයි මොකද්ද සමාන්තරාශ්‍රයක ඩෙෆිනිෂන් එක සමහරක් ළමයි ඉන්නවා සමාන්තරාශ්‍රයක ඩෙෆිනිෂන් එකට අර්ථ දැක්වීම මොකද්ද කියලා කිව්වම ඒගොල්ලන් කියනවා ලක්ෂණ ටික මොනවාද සමාන්තරාශ්‍රයක් කියන්නේ සම්මුඛ පාද සමානයි සමාන්තරයි ඒ වගේම තව මොනවාද සම්මුඛ කෝණ සමානයි විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා විකර්ණය මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා ඔන්න ඔය ටික කියනවා මේ ළමයි සමාන්තරාශ්‍රයක ලක්ෂණ එහෙම නැතුව අර්ථ දැක්වීම නෙවෙයි සමාන්තරාශ්‍රයක අර්ථ දැක්වීම කියලා කියන්නේ සමාන්තරාශ්‍රයක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? සම්මුඛ පාද සමාන්තර වෙන්න ඕනේ. සම්මුඛ පාද සමාන්තර නම් අපි ආඩි කියන්නේ මොකද? චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන්තර නම් අපි ආඩි කියනවා සමාන්තරාශ්‍රයක් කියලා. අර මං කලින් කිව්ව ටික තියෙන්නේ මොනවාද? පළවෙනි එක තමයි සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි. ඒ වගේම දෙවෙනි කාරණාව සම්මුඛ කෝණ සමානයි. ඒ වගේම විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. ඒ වගේම තමයි විකර්ණයෙන් සමාන්තරාශ්‍රයේ වර්ගඵලයත් සමච්ඡේදනය වෙනවා. ඔන්න ඔය කාරණා හතර ළමයි මේ සමාන්තරාශ්‍රයේ ලක්ෂණ. එහෙම නැතුව අර්ථ දැක්වීම නෙමෙයි. මේ ලක්ෂණේ සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද සමානයි. මෙයා මෙයාට සමානයි. මේ පාදෙට සමානයි. ඊට අමතරව සම්මුඛ කෝණ. මේ කෝණය ගත්තොත් මෙයාට සම්මුඛ කෝණ මෙන්න මෙයා. අපි මෙන්න මේ කෝණය ගත්තොත් මෙයාට සම්මුඛ කෝණ මෙන්න මෙයා. ඔන්න ඔය විදිහට සම්මුඛ කෝණ සමාන වෙනවා. ඒ වගේම තමයි අපි මෙන්න මේ විදිහට විකර්ණයක් ඇන්දොත් මේ විකර්ණය මගින් මෙන්න මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටසේ වර්ගඵලය සමානයි මේ කොටසේ වර්ගඵලය වෙනවා. මේ විකර්ණයට විතරක් නෙමෙයි මේ පැත්තට විකර්ණයක් ඇන්දත් ඒක ඒ විදිහටම වෙනවා.
එතකොට මම ඇඳලා පෙන්නන්නකො මේ විදියට විකරණය යනොත් මෙන්න මේ කොටසේ වර්ගඵලය සමානයි මෙන්න මේ පල්ලෙහා කොටසේ වර්ගඵලය වෙනවා. ඊට අමතරව අවසාන කාරණාව තමයි මොකද්ද විකරණය කියන එක සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මේ විකරණය මගින් මෙන්න මේ විකරණයේ සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ වගේම තමයි මේ විකරණය මගින් මේ විකරණය සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඔන්න ඔය ටික තමයි සමාන්තර ආශ්‍රයක ලක්ෂණ. හරි. ඒ ටික මතක් කරගෙන අපි යන්නේ එහෙනම් මේ ගානට. මේකෙදි අපෙන් අහන්නේ මෙන්න මේ DCE ත්‍රිකෝණයට සමාන වර්ගඵලයක් තියෙන ත්‍රිකෝණය මෙන්න මේ දත්ත ටික ලකුණු කරගෙන ඉමු. මොකද්ද ABCD සමාන්තර ආශ්‍රයක් කියලා අපිට කිව්වනේ. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ පාදෙට සමාන්තරයි ඊට අමතරව මෙන්න මේ පාදෙට සමාන්තරයි කියලා කියන්නේ. හරි. එතකොට මෙන්න මේ ADEC කියලා කියන්නේ සමාන්තර ආශ්‍රයක් නේ ළමයි නේද? එතකොට DC කියන්නේ ඒ සමාන්තර ආශ්‍රය විකර්ණයනේ. එහෙනම් DC විකර්ණය මගින් ADEC සමාන්තර ආශ්‍රය මොකද වර්ගඵලය සමච්ඡේදනය කරනවානේ. එහෙනම් ඒ කාරණාව අපිට කියන්න පුළුවන් DCE ත්‍රිකෝණය සමානයි DAC ත්‍රිකෝණය කියලානේ. එක ත්‍රිකෝණයක් තමයි DAC ත්‍රිකෝණය. නැත්නම් DCA ත්‍රිකෝණය. ඔන්න එක ත්‍රිකෝණයක් එහෙම. දෙවෙනි ත්‍රිකෝණය කවුද? right. අපි මම කිව්වා මෙයාට සමානයි. එතකොට මේ DCA ත්‍රිකෝණයේ වර්ගඵලය තව කාටද සමාන වෙන්නේ? මේ බලන්න ළමයි. මෙන්න මෙයා මේ DCA ත්‍රිකෝණයේ ඉන්නේ මෙන්න මේ කියන ආධාරකය මතනේ. අපි දන්නවා එකම ආධාරකය සහ එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලය සමානයි. අන්නේ තියරි එක පාවිච්චි කරලා අපිට කියන්න පුළුවන් මොකද්ද? DCA ත්‍රිකෝණය සමාන වෙනවා වර්ගඵලය DCB ත්‍රිකෝණයට කියලා නේද? DCB ත්‍රිකෝණයත් මේ ත්‍රිකෝණයටම වර්ගඵලයෙන් සමාන වෙනවා. එතකොට මෙයා මේ DCE ත්‍රිකෝණය සමාන වෙනවා DCA ත්‍රිකෝණයට. ඒ වගේම තමයි DCA ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් සමාන වෙනවා DCB ත්‍රිකෝණයට. එතකොට මෙයාට සමානයි මෙයාට සමානයි නම් අපි දන්නවා DCB ත්‍රිකෝණයත් DCE ත්‍රිකෝණයට සමාන වෙනවා කියලා. පැහැදිලිනේ? හරි. දැන් තව ත්‍රිකෝණ දෙකයි ඉතින් තව එකක් ඕන. අපෙන් අහන ත්‍රිකෝණ තුනක් නේ. තව මොකද්ද? දැන් බලන්නකෝ. හරි. දැන් බලන්න. මේකත් ඇවිල්ලා ABCD කියන්නේ මොකද්ද ළමයි? සමාන්තර ආශ්‍රයක් නේ. සමාන්තර ආශ්‍රය. එහෙනම් අපි දන්නවා මේ සමාන්තර ආශ්‍රය DB කියලා කියන්නේ මොකද්ද? විකර්ණය. එහෙනම් විකර්ණය මගින් සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය කරනවා කියලා මම කිව්වනේ. එහෙනම් අපිට පුළුවන් DBA ත්‍රිකෝණයත් මොකටද? DCE ත්‍රිකෝණයට සමානයි කියලා කියන්නේ. ඒකට හේතුව මොකද්ද? මේ බලන්න DCB ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා නේද ළමයි DBA ත්‍රිකෝණයට. එතකොට මෙයාට සමානයි කියලා කියන්නේ අපි දන්නවා මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මෙයාට සමානයි. අපි ඒක හොයාගත්තනේ. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මෙයාට සමානයි නම් එහෙනම් මෙයාට සමානයි මෙයාට සමානයි නම් අපිට පුළුවන් මෙයාට සමානයි කියලා ගන්න ප්‍රත්‍යක්ෂ වලින් නේ. එහෙනම් මොකක්ද ඊළඟ ත්‍රිකෝණය? DBA ත්‍රිකෝණය. DBA ත්‍රිකෝණය. හරි. ඔන්න ඔය විදිහට අපිට ත්‍රිකෝණ තුන ගන්න පුළුවන්. එතකොට අපිට මොනවද මෙතනට අපිට ඕන ප්‍රමේයන් සමාන්තර ආශ්‍රය ලක්ෂණ ටික අපිට ඕන උනානේ. ඊට අමතරව එකම ආධාරකය සහ එකම සමාන්තර රේඛා අතර තියෙන මොනවාද ත්‍රිකෝණ වර්ගඵලයේ සමානයි කියන තියර එකත් අපි මෙතන පාවිච්චි කරා. ඔන්න ඔය විදිහට ප්‍රශ්න පත්‍රයක් කරද්දී එතන හෝ වෙන කොලයක හෝ ප්‍රශ්න අංක දාලා හෝ නොදාවට කැමති විදිහකට ඔයාලට පහසු විදිහකට ඊට අදාළ තියර ටික ලියා ගන්න. මොකද ළමයි එකම වගේ ප්‍රශ්න තමයි හැමදාම එන්නේ. එතකොට ඔයාට ඒ තියරි ටික නැවත බලාගෙන හරි අනිත් පේපර්ස් කරන්න පුළුවන් නේ. අන්න ඒ නිසා ප්‍රශ්නෙට උත්තරේ විතරක් ලියා ගන්න නැතුව ඊට අදාළ තියරි කොටස් ටික මතක් කරගෙන යන්න. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්න. මොකක්ද අපෙන් අහන්නේ? අපිට කියනවා log 4 පාදයට x සමානයි 3 නම් x අගය සොයන්න කියලා. හරි. අපිට මේක තියෙන්නේ ලඝු ගණක ආකාරයෙන් දීලා නේ. මම මේ ගාන හදන්න කලින් ඔයාලට මෙන්න මෙහෙම දෙයක් කියන්නම්කෝ. මම කියනවා මෙහෙම. 3 2 ඒ කියන්නේ 3 දෙවෙනි බලය සමානයි මොකටද 9ට
ඔන්න දර්ශක ආකාරයෙන් ලිව්වා. 3 දෙවෙනි බලය සමානයි 9ට. කොහොමද ළමයි අපි මේ දර්ශක ආකාරයෙන් තියෙන එකක් ලඝු ගණක ආකාරයෙන් ලියන්නේ? හරි. ඊට කලින් මෙන්න මේ බලමුකෝ. මෙන්න මේ උඩට අපි මොකද්ද කියන්නේ ළමයි? පාදය කියලා නේ. මෙයා පාදය. පාදය. දෙකට මොකද්ද කියන්නේ ළමයි? දෙක කියන්නේ දර්ශකය නේද? දර්ශකය. දර්ශකය. හරි. 9ට මොකද්ද කියන්නේ? 9 තමයි වටිනාකම. එහෙම නැත්නම් අගය කියලා කියන්න පුළුවන්. වැලියු එක තමයි මෙයා අගය. ඒ කියන්නේ 3 දෙවෙනි බලය අගය තමයි 9 නේ. එතකොට 3 කියන්නේ පාදය, 2 කියන්නේ දර්ශකය. අපිට මේ 3 2 සම්පූර්ණ එකට අපි කියනවා බලය කියලා නේද? හරි. මෙයාව ලඝු ගණක ආකාරයෙන් ලියන්න ළමයි මෙන්න මෙහෙම. log log. මෙයාගේ පාදයක් ඉපෙන්නේ. එහෙනම් මෙයාගේ පාදය මොකක්ද? 3. එහෙනම් 3 පාදයට 9 අගය දානවා මෙතෙන්ට. සමානයි දර්ශකය තමයි මෙතෙන්ට එන්නේ. පැහැදිලි නේද? එහෙනම් ඔන්න ඔය විදිහට තමයි ලියන්නේ. එහෙනම් 3 දෙවෙනි බලය සමානයි 9 නේ. ඒතර මෙයා ලඝු ගණක ආකාරයෙන් ලියන්නේ මෙන්න මෙහෙම. එතකොට මෙයාව අපෝ දර්ශක ආකාරයෙන් ලියනත් ඔයාලට හැකියාවක් තියෙන්න ඕනේ. එහෙනම් අපි බලමු කොහොමද මෙයා ලියන්නේ. එහෙනම් මෙයා ලියන්නේ 4 3 වෙනි බලය. 4 3 වෙනි බලය සමානයි x. එහෙනම් x කියන්නේ මොකද්ද? 4 3 කියන්නේ ළමයි 4 ඒවා 3ක් එකට ගුණ වෙනවා මෙන්න මේ විදිහට. හරිද? පන් 4 වාරයක් 4 16යි 16 වාරයක් 4 කීයද? 64යි. හරි. එහෙනම් අපි මේ 6 වෙනි ගානට ඔන්න අපිට තියෙනවා විජය භාග බෙදීම නේ. විජය භාග බෙදන්න තියෙනවා. අපි දන්නවා විජය භාගයක් වෙන්න පුළුවන්. නැත්නම් ඒක භාග සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. කොහොමද බෙදන්නේ? මෙහෙම අපිට සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවක් මෙන්න මේ ආකාරයට ඒක විජය භාගයක් වෙන්න පුළුවන්. නැත්නම් භාග සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. මොකක් හෝ බෙදන්න දුන්නාම මොකද්ද ළමයි කරන්නේ? මෙන්න මේ පළවෙනි භාග සංඛ්‍යාව හෝ විජය භාගය අපි ඒ විදිහටම ලියා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? බෙදීම ගුණ කිරීමක් විදිහට ලියා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ භාගයේ දැන් බෙදීම ගුණ කිරීමක් කරගත්තන ළමයි නේ. ඒක වෙනස් කරගත්ත නිසා අපි එහා පැත්තේ තියෙන භාග සංඛ්‍යාව එහෙම නැත්නම් විජය භාගය පරස්පරයේ ගණනට උඩ යට මාරු කරනවා. ඒ කියන්නේ f බෙදීම g නේ තියෙන්නේ. එහෙනම් උඩ යට මාරු කරමු. g උඩට දාලා f පහළට දානවා. ඔන්න ඔය විදිහට හදාගෙන තමයි ඊට පස්සේ තමයි ගුණ කරන්නේ. දැන් බෙදීම ගුණ කිරීමක් කරගත්තා. ඊට පස්සේ මේ භාග දෙක ගුණ කරන්නයි අපිට තියෙන්නේ. කොහොමද? උඩ එක්කෙනාගෙන් ගුණ කළා. යට එක්කෙනාගෙන් ගුණ කරා. ඔන්න ඔය තීරෙකම තමයි මෙන්න මේකෙත් අපි පාවිච්චි කරන්නේ. බලමු. දැන් බෙදීමට තියෙන්නේ එහෙනම් මේ භාගය මේ විදිහටම ලියා ගන්න. 3x y බෙදීම දෙක මේ විදිහටම ලියා ගත්තා. බෙදීම කරගත්ත ගුණ කිරීමක්. එතකොට මෙයාගේ මොකද වෙන්නේ? මෙයාගේ උඩට මාරු වෙනවා. කියන්නේ පරස්පරය ගන්නවා. එහෙනම් 4 උඩට දාලා මොකද වෙන්නේ? 9යි y පල්ලෙහාට එනවා. හරි. එහෙනම් මොකද දැන් කරන්නේ? දැන් කරන්නේ මෙයාගෙන් ගුණ කරලා මෙයා යට එක්කෙනාගෙන් ගුණ කරලා උත්තරේ ගන්න. හැබැයි ඊට කලින් බලන්න උඩ යට බෙදෙන සංඛ්‍යා තියෙනවා නම් අපිට බෙදලා සුළු කරා ගන්න පුළුවන්. දැන් 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. ආයි 3නොත් කපනවා ළමයි. 3ට 3 ඒවා 1යි 9ට 3 ඒවා 3යි. ආයි y අගයන් දෙකකුත් තියෙන නිසා අපි කපමු. y ට y 1යි මෙතන 1යි කියලා කපමු. එතකොට උඩ ඉතුරු වෙනවා ළමයි මොනවද? මේ පැත්තෙන් ඉතුරු වෙනවා x ගුණ කිරීම 2 පහළ ඉතුරු වෙනවා මෙතන 1 ගුණ කිරීම මෙතනින් 3ක් ඉතුරු වෙනවා නේ. එහෙනම් අපිට එනවා 2x x ගුණ කිරීම 2 කියන්නේ 2x බෙදීම 1 ගුණ කිරීම 3 කියන්නේ 3යි. 2x බෙදීම 3 තමයි අපිට උත්තරේ විදියට එන්නේ. අපි යම් 7 වෙනි ප්‍රශ්නෙට මොකක්ද මේ අහන්නේ? රූපයේ දැක්වෙන වෘත්තය මත A B C සහ D ලක්ෂ පිහිටා ඇත. මේ වෘත්තය මත A B C D ලක්ෂ ටික පිහිටලා තියෙනවා. අපිට කියනවා ABE යනු සරල රේඛාවකි. right. ABE කියන්නේ සරල රේඛාවක්. දීයද තොරතුරු අනුව CBE කෝණයෙහි විශාලත්වය සොයන්න. අපි බලමු CBE කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා. CBE මෙන්න මෙයාගේ මෙන්න මේ කෝණයේ විශාලත්වය තමයි අපෙන් අහන්නේ. බලන්නකෝ අපිට මුලින්ම ගාන කියලා තියෙනව නේද? රූපයේ දැක්වෙන වෘත්තය මත තමයි ABCD ලක්ෂ ටික පිහිටලා තියෙන්නේ කියලා. අපි දන්නවා එහෙනම් මෙන්න මේ ආකාරයට චතුරාශ්‍රයක ශීර්ෂ 4 වෘත්තයක් මත පිහිටනවා නම් අපි ඒකට කියනවා මොකද්ද? වෘත්ත චතුරාශ්‍රයක් කියලා නේ. අපි වෘත්ත ප්‍රමේයයන් යටතේ අපි ඒක ඉගෙන ගත්තනේ. මෙන්න මේ ආකාරයට
වෘත්තයක් මත මෙන්න මේ විදිහට ශීර්ෂ හතර පිහිටනවා නම් අපි මෙයාට කියනවා වෘත්ත චතුරස්‍රයක් කියලා. වෘත්ත චතුරස්‍රයක ප්‍රමේයන් දෙකක් දානවා. මොනවාද? පළවෙනි එක තමයි සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියන එක. ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක. සම්මුඛ කෝණ මේ කෝණයට මේ කෝණ සම්මුඛයි. මෙන්න මේ කෝණයට මේ කෝණ සම්මුඛයි. සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියන්නේ මෙන්න මේ සම්මුඛ කෝණ දෙකේ අගය අංශක 180ක් වෙන්න ඕනේ. ඊට අමතරව අපි දන්නවා මොකද? වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට කියන්නේ මෙන්න මෙයාට සමාන වෙනවා කියලා. කියන්නේ මෙයාගේ අගය A නම් මෙයාගේ අගයත් A වෙනවා. මොකද ළමයි ප්‍රමේය මතක් කරගමු. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. එහෙනම් මොන ඔය තීරයක පාවිච්චි කරලා අපිට මෙන්න මෙයාව හොයාගන්න පුළුවන්. බලන්න. මෙන්න මේ AB කියන පාදේ දික් කරලානේ මේ E දක්වා දික් කරලානේ මෙන්න මේ EBC කියන බාහිර කෝණය හදුනේ. එහෙනම් අපේ තීරයකට අනුව මෙන්න මේ වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. මෙන්න මේ කෝණය අගය හොයාගත්තා නම් මේ කෝණය අගය අපිට කියන්න පුළුවන්. මොකද ඒකට හේතුව මෙයාගේ අගය x නම් මෙයාගේ අගය x වෙනවා අපේ තීරයකට අනුව. එහෙනම් කොහොමද මෙයාගේ අගය හොයාගන්නේ? බලමු. අපිට දීලා තියෙන තව දත්තයක්. මොකද්ද? AB පාදය DC පාදයට සමාන්තරයි කියලා. එහෙනම් අපි දන්නවා සමාන්තරයි නම් මෙන්න මේ ඒකාන්තර කෝණ වලින් මෙන්න මේ කෝණයත් මොකද්ද? අංශක 45යි. මේ බලන්න. මේ අංශක මෙයා 45යි නම් මෙයා 45යි. එතන මෙයා 45යි මෙයා 60යි මෙයා x. අපි දන්නවා එතකොට ADC කියලා කියන්නේ මොකද්ද ළමයි? ADC කියලා කියන්නේ ත්‍රිකෝණයක්. අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි කියලානේ. ඔන්න ඔය ප්‍රමේය පාවිච්චි කරලා අපිට x හොයාගන්න පුළුවන්. කොහොමද? x ධන 65 ධන 45 සමාන කීයද? අංශක 180යි. හේතුව මොකද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් නිසා. හරි. එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් x මෙතන එනවා x ධන 110යි සමානයි අංශක 180යි. එහෙනම් x සමානයි 180 ඍණ නැත්නම් අඩු කිරීම 110යි. දැන් x මේ පැත්ත තනි කරන්න නම් මොකද කරන්න ඕනේ? මෙන්න මේ පදේ එහා පැත්තට ගෙනියන්න ඕනේ. ධන 110 තියෙන්නේ. එහෙනම් එයාව එහා පැත්තට ගෙනිච්චාම ඍණ 110 වෙනවා. එහෙනම් x ළඟ අපිට කීයක් එනවද? 180න් 110ක් අඩු කරාම අංශක 70යි කියලා අපිට ලැබෙනවා. පැහැදිලිද? එහෙනම් මෙයා අංශක 70යි. මෙයා අංශක 70යි නම් මෙයාත් අංශක 70යි නේද ළමයි? අපේ ප්‍රමේයට අනුව මෙයා 70යි නම් මෙයාත් 70 වෙන්න ඕනනේ. හරි. එහෙනම් ඔන්න අපි ප්‍රශ්න 7ක් හදලා ඉවරයි. right. එහෙනම් අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. හරි. මොකද ළමයි ඊළඟ ප්‍රශ්නේ අහන්නේ 2023 වර්ෂයේදී නිමල්ගේ මාසික ආදායම රුපියල් 1,38,000ක් විය. නිමල් රුපියල් ලක්ෂයකට වඩා වැඩියෙන් ලැබූ ආදායමට 6%ක ආදායම් බද්දක් ගෙවීමට සිදුවිය. එම අවුරුද්දේදී නිමල්ට මාසයකට ගෙවීමට සිදු වූ ආදායම් බද්ද ගණනය කරන්න. ඉස්සෙල්ලා ප්‍රශ්නේ පැහැදිලිව තේරුම් ගන්න. හරිද? මොකක්ද කියන්නේ? නිමල්ගේ 2023 වර්ෂයේදී නිමල්ගේ මාසික ආදායම රුපියල් 1,38,000ක්ලු. කියනවා නිමල් රුපියල් ලක්ෂයකට වඩා වැඩියෙන් ලැබූ ආදායමට 6%ක ආදායම් බද්දක් ගෙවනවා නම් අපෙන් අහන්නේ මාසයකට නිමල්ට ගෙවන්න සිදුවෙච්ච ආදායම් බද්දනේ ළමයිනේ. මෙතනදී නිමල් 1,38,000ක ආදායමක් ලබනවා. හැබැයි ඔය මේ ලබන ආදායම සම්පූර්ණ මේ මුළු මුදලටම ආදායම් බද්දක් ගන්නවා කියලා අපිට කියන්නේ නෑනේ. එයා අපිට මෙතන ගානේ කියනවා රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලට තමයි ලක්ෂයකට වඩා වැඩියෙන් ලැබූ ආදායමට තමයි මේ 6%ක ආදායම් බද්ද ගහන්නේ කියලා. එහෙනම් මොකද අපි කරන්න ඕනේ? ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ බදු ගෙවන මුදලනේ. බදු ගෙවන මුදල බලමු. මුලින්ම අපි බලමු බදු ගෙවන මුදල කීයද කියලා. සමානයි මොකද කරන්නේ 1,38,000න් යාගේ ආදායම 1,38,000යි. අපි බලමු පළවෙනි ලක්ෂයට වදින්නේ නැහැ ආදායම් බද්දක්. එහෙනම් අර පළවෙනි ලක්ෂය මෙතනින් අඩු කරනවා. පළවෙනි ලක්ෂය ආදායම් බද්දෙන් නිදහස් නේ. අර පළවෙනි ලක්ෂය නෙමෙයි කියන ලක්ෂයකට වඩා වැඩියෙන් ගන්න ආදායමට තමයි ගහන්නේ කියලා බද්ද. එහෙනම් මොකද්ද වෙන්නේ? මෙයාට ආදායම් බද්ද වදින්නේ
රුපියල් 38000කට නේ 1,38,000න් ලක්ෂයක් අඩු කරාම අපිට එනවා රුපියල් 38000යි. එහෙනම් මෙන්න මේ 38000ට තමයි ළමයි මේ 106ක බද්ද වදින්නේ. එහෙනම් අපි බලමු ආදායම් බද්ද. ආදායම් බදු මුදල සමානයි මොකද්ද? රුපියල් 38000ට 38000ට 100ට 6ක ආදායම් බද්ද තමයි වදින්නේ. ඒ කියන්නේ 100ට 6යි නම් 38000ට කොච්චරද කියලා තමයි මේ බලන්නේ. right. මේ බිඳුවට මේ බිඳුව තපන මේ බිඳුවට මේ බිඳුව ලබන. දැන් තියෙන්නේ 380 6න් ගුණ කරන්නේ. මේ බිඳුව පිටිපස්සේ මේ විදිහට දාගන්න. 380 නේ 6 වාරයක් බිඳුව බිඳුවයි. 6 වාරයක් 8 කීයද ළමයි 48යි. 48න් මන් දානවා 8. 4ක් ඉතුරු. 6 වාරයක් 3 කීයද? 6 වාරයක් 3 18යි. 18යි 4 කියන්නේ 22යි. ඔන්න රුපියල් 2280ක් එයා ආදායම් බදු විදිහට ගෙවන්න ඕන. පැහැදිලිනේ? හරි. ඊළඟට දැන් අපි 9 වෙනි ප්‍රශ්නෙට. රූපය දක්වන්නේ අරය සෙන්ටිමීටර් 14ක් වූද කේන්ද්‍රීය කෝණය අරය සෙන්ටිමීටර් 14ක් සහ කේන්ද්‍රීය කෝණය අංශක 45ක් වූද කේන්ද්‍රක ඛණ්ඩයකින්ද සමචතුරාශ්‍රයකින්ද සමාන්විත සංයුක්ත රූපයකි. මෙම රූපයේ පරිමිතිය සොයන්න. මෙන්න සංයුක්ත රූපයක් වෙන ළමයි සමචතුරාශ්‍රයකුයි කේන්ද්‍රික ඛණ්ඩික දෙකක් එකතු වෙලා හැදිච්ච නිසානේ. එතකොට අපිට මෙතනදී කියනවා රූපයේ අරය. මෙන්න මේකේ අරය. අරය කියන ළමයි AD පාදයනේ. AD පාදයයි DE මෙයා 14යි මේ DE පාදයේ දිග 14. මොකද අපිට කියලා දෙනවා අරය සෙන්ටිමීටර් 14. සහ කේන්ද්‍රීය කෝණ අංශක 45 කියලා දීලා තියෙනවා. එතකොට මේ AD පාදයේ දිග 14යි කියන්නේ ළමයි ABCD සමචතුරාශ්‍රයක් නිසා අනිත් පාදවල දිගත් 14ම තමයි. අපෙන් අහන ළමයි පරිමිතියනේ. පරිමිතිය කිව්වේ මේ දීලා තියෙන රූපය වටේ දිගනේ. වටේ දිග. එහෙනම් මෙතනින් පටන් ගත්තොත් 14ට මේ 14 එකතු වෙනවා මේ ටික එකතු වෙනවා මෙන්න මේ ටික එකතු වෙනවා ආයෙ වනේ මෙන්න මේ AE දිග. අපි AE දිග තාම හොයාගත්තේ නෑ. අපි දන්නේ නෑනේ. මොකද්ද මේ ළමයි AE දිග කියන්නේ? මේ තියෙන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග නේද? AE කියන්නේ ඡාප දිග. AE ඡාප දිග හොයාගන්න ඕන අපි. කොහොමද ළමයි අපි ඡාප දිග හොයාගන්නේ? ඡාප දිග සූත්‍රය මතකද? ඡාප දිග කියන්නේ 2πr 2πr ගුණ කිරීම 360න් θ. අපි දන්නවා වෘත්තයේ පරිධිය 2πr. හැබැයි අපිට දැන් වෘත්තයේ පරිධිය නෙමෙයිනේ ඕනේ. මෙන්න මේ කේන්ද්‍රික කෝණය අංශක 45ක් වෙච්ච මෙන්න මේ කේන්ද්‍රික කන්නේ මෙන්න මේ පුංචි ඡාප දිග. අපි මේක සුළු කරලා බලන්න. 2 5 කියන්නේ ඔයාලට මතක නම් පේපර් එකේ මුලින්ම දීලා තියෙනවා 5 කියන්නේ 7න් 22යි කියලා ළමයි. හරිද? 7න් 22යි. R කියන්නේ අපිට දීලා තියෙන කීයද? 14යි. ඊට කියමු මොකද්ද? කේන්ද්‍රික කෝණය අංශක 45යි. බෙදීම 360යි. අපි දන්නවා ඔන්න 45 එකයි 360ට 45 තියෙනවා ළමයි 8ක්. ඊට පස්සේ 4ට 7 ඒවා 1යි 17ට 7 ඒවා 2යි. මෙතන ඕන දෙවාර දෙක 4යි කෙලින්ම මෙතන 4 4 1යි 8 2යි කියලා කපන්න පුළුවන්. එහෙම බැරි කෙනෙක් ඉන්නවා මෙන්න මේ විදිහට සුළු කරන්න. මේ දෙක ගමු 2ට 2 ඒවා 1යි 8ට 2 ඒවා 4යි. ආයි උඩ දෙකක් තියෙනවනේ. එහෙනම් 2ට 2 ඒවා 1යි ආයි 4ට 2 ඒවා 2යි කියලා කපන්න පුළුවන්. දැන් උඩ තියෙන ඔක්කොම මේ සුළු වෙලා ගිහලා උඩ තියෙනවා 22 යට තියෙනවායි 2ක්. එහෙනම් මෙන්න මේ 22 මේ දෙකෙන් කපමු. 2ට 2 ඒවා 1යි 22ට 11ක් තියෙනවානේ. එහෙනම් අපිට පුළුවන් මෙයාගේ උත්තරේ එනවා අපිට 11යි සෙන්ටිමීටර. ඒ කියන්නේ AE ඡාප දිග. මෙන්න මේ ඡාප දිග අපිට එනවා ළමයි කීයද? 11යි සෙන්ටිමීටර කියලා. මේ ඔක්කොම සෙන්ටිමීටර. හරි. අපෙන් අහන්නේ ඡාප දිග නෙමෙයිනේ. අපෙන් අහන්නේ පරිමිතිය. එහෙනම් මොකද කරන්න ඕනේ? පරිමිතිය සමානයි 14 ඒවා කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි නේ. 14 ඒවා 4යි. ගුණ වෙලා එයාට එකතු වෙන්න ඕන ඡාප දිග සෙන්ටිමීටර 11ක්. බලමු. 4 ආරයක් 4 16න් 6 දාන එකක් ඉතුරුයි. 4 ආරයක් 4 1යි 5යි. එකතු කරන්න ඕන 11. 67යි.
එහෙනම් අපිට එනවා මෙන්න මේ රූපේ පරිමිතිය. කියන්නේ වටේ දිග. ඒ කියන්නේ අපිට ඕනේ මෙන්න මේ දිග. මෙන්න මේ දිග කීයද පරිමිතිය? මේ දිග කියන්නේ සෙන්ටිමීටර 67යි. හරි. එහෙනම් අපි යන 10 වෙනි ප්‍රශ්නෙට. බිංදුව 2 සහ 1.5 ලක්ෂ හරහා යන සරල රේඛාවේ සමීකරණය සොයන්න. අපිට ලක්ෂ දෙකක් දීලා තියෙනවා. ඒ හරහා යන සරල රේඛාවේ සමීකරණය තමයි අපිට හොයන්න කියලා කියන්නේ නේ. මෙන්න මේක හොඳට මතක තියාගන්න. සරල රේඛාවක සාධාරණ සමීකරණය ළමයි y සමානයි mx ධන c. මෙන්න මේ සමීකරණයේ m කියලා කියන්නේ අනුක්‍රමණය. ඔයාලා දන්නවද නේ? c කියලා කියන්නේ මොකද්ද? අන්තක්ඛණ්ඩය. m කියන්නේ අනුක්‍රමණය, c කියන්නේ අන්තක්ඛණ්ඩය. එහෙනම් මෙන්න මේකේ සාධාරණ සමීකරණය අපිට හොයන්න කියන්නේ සමීකරණය තමයි සරල රේඛාවේ. එහෙනම් මොකද කරන්න ඕනේ? m වලගේ සහ c වලගේ හොයලා මෙන්න මෙයාගේ ආදේශ කරා නම් හරි. අපිට ලක්ෂ දෙකක් දීලා තියෙනවානේ. එහෙනම් මුලින්ම හොයමු අනුක්‍රමණය. අනුක්‍රමණය කියන්නේ මොකද්ද ළමයි? y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. y1 ඍණ y2 y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. x1 ඍණ x2 කියලා මම ගන්නවා. මේ ඛණ්ඩාංකයක් ලියවම ආදන මේ තියෙන්නේ x ඛණ්ඩාංකෙ මේ තියෙන්නේ y. මෙයාගෙත් මේ තියෙන්නේ x මේ තියෙන්නේ y. මම ගන්නවා ඉස්සලාම y1 කියන්නේ මෙන්න මෙයා කියලා 5. 5 ඍණ මේ ඛණ්ඩාංකයේ y අගේ කීයද 2යි. බෙදීම x ඛණ්ඩාංක වෙනස ගත්තොත් 1 ඍණ බිංදුව කියලා අපිට එනවා. එහෙනම් ගන්න පුළුවන් 5න් 2ක් ගියාම 3යි. එකෙන් බිංදුවක් කියන්නේ 1යි. එහෙනම් අනුක්‍රමණය කියන්නේ කීයද? 3යි නේ 3යි. එහෙනම් අපිට පුළුවන් මෙතන m සමානයි 3 ආදේශ කරගන්න. ඊට කලින් අපි c වලගියත් හොයාගෙන ඉමු. කියන්නේ මොකද්ද ළමයි? c කියලා කියන්නේ අනුක්ඛණ්ඩය නේ. ඒ කියන්නේ අපි අඳින සරල රේඛාව y අක්ෂයේ ඡේදනය කරන තැන. y අක්ෂයේ ඡේදනය කරන තැන කියලා කියන්නෙම එතන ඛණ්ඩාංකයේ x අගය බිංදුවයි කියන එක නේද? බිංදුවයි කියන එක. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙතන x අගයේ බිංදුවේදී y වල y 2යිනේ. එතකොට අන්තක්ඛණ්ඩය 2 වෙන්න ඇති. ඔව්. 2 තමයි. හැබැයි මම මෙතනදී ඔක්කොම තේරෙන්න මෙන්න මෙහෙම පැහැදිලි කරන්න. හරිද? අපි දන්නවා ළමයි මෙන්න මේ ලක්ෂ දෙක හරහා යන සරල රේඛාවේ සමීකරණය නම් මේක. මේ ලක්ෂ දෙක හරහා ළමයි සරල රේඛාව යනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ලක්ෂ දෙක සරල රේඛාව මත පිහිටනවානේ. සරල රේඛාව මත. ඒ කියන්නේ සරල රේඛාව උඩ තමයි මේ ලක්ෂ දෙක තියෙන්නේ. එතකොට ලක්ෂ දෙකේ සරල රේඛාව මත තියෙනවා නම් සහ මේ තියෙන්නේ සරල රේඛාවේ සමීකරණය නම් එහෙනම් ළමයි මේ ලක්ෂ දෙකෙන් ඕනෙම ලක්ෂයක් ඔයා මෙතන ආදේශ කරොත් මේ සමීකරණය තෘප්ත වෙන්න ඕන. හරිද? ඒ නිසා මම එහෙනම් 1.5 ලක්ෂ ගන්නම්කෝ. 1.5 ලක්ෂ ආදේශයෙන් කියලා දාමු. ආදේශයෙන්. ඔයාලට දැන් තේරෙනවා මම ආදේශ කරන්නේ කියලා මම පැහැදිලි කරා. එතකොට මේ තියෙන x ළඟින් ළමයි මේ තියෙන y. එහෙනම් y වෙනුවට මම මෙතන 5 සමානයි m. m කියන්නේ m ළඟ හකත ළමයි 3යි කියලා. හරි. x කියන්නේ කීයද? x කියන්නේ m ගුණ කිරීම x. එහෙනම් 3 ගුණ කිරීම x ළඟේ තමයි 1. ධන මෙතන තියෙනවා c. එහෙනම් මෙතන සුළු කරගමුකෝ. 5 සමානයි 3 ධන c. හරි. දැන් c වලගේ හොයන්න නම් මොකද කරන්න ඕනේ? මේ 3 සමාන කිරීමෙන් මේ පැත්තට ගේන්න ඕනේ. එතකොට 5න් අඩු වෙනවා 3ක් සමානයි c. එහෙනම් c වලගේ අපිට එනවා කීයද ළමයි? 5න් 3ක් කියන්නේ 2යි. දැන් c වලගේ අපිට එනවා ළමයි 2යි කියලා. එහෙනම් මොකද කරන්නේ? අපි m වලගේත් හොයාගත්තා c වලගේත් හොයාගත්තා. දැන් තියෙන්නේ මේ අගයන් දෙක මෙන්න මෙතන ආදේශ කරලා අපිට සමීකරණය ලබා ගන්න. අපි මෙතන ලියමු. එහෙනම් y සමානයි m. m කියන්නේ කීයද? 3යි x ධන c කියන්නේ කීයද ළමයි? 2යි. ඔන්න අපි මෙන්න මේ ලක්ෂ දෙක හරහා යන සරල රේඛාවේ සමීකරණය හොයාගත්තා. හරි. මතක තියාගන්න සරල රේඛාවක සාධාරණ සමීකරණය තමයි මෙන්න මෙයා. එතකොට අපි කරන්න ඕනේ මේ ලක්ෂ දෙක පාවිච්චි කරලා හෝ දෙන තොරතුරු පාවිච්චි කරලා m අනුක්‍රමණය සහ c අන්තක්ඛණ්ඩය හොයාගෙන මෙන්න මෙතන ආදේශ කරන්න. පැහැදිලිද? right. හරි. අපි යන්නේ 11 වෙනි ප්‍රශ්නෙට. දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ. හරි. කේන්ද්‍රය O වෙනවා. AB විෂ්කම්භයක්ද? right. AB අපිට කියන විෂ්කම්භයක්ද? DOB අංශක 150ක්ද වේ. අපි අහනවා DCB
CB මෙන්න මෙයාගේ DCB හි විශාලත්වය සොයන්න කියලා කියනවා. දැන් කෙනෙක්ට දැක ගමන් හිතන්න පුළුවන් දැන් මේ ඉස්සලා කතා කරපු විදිහට ADCB කියලා කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. මොකද යාගේ ශීර්ෂ හතරම තියෙන්නේ මොකක් උඩද? වෘත්තයේ මත. ඒ කියන්නේ එහෙනම් වෘත්ත චතුරස්‍ර ක්‍රමයක් පාවිච්චි කරලා හදන්න පුළුවන් ඇති. ඔව්. ඒක පාවිච්චි කරලා හදාගන්න පුළුවන්. නැත්තම් මම අලුත් ප්‍රමේයයක් ඔයාලට කියලා දෙන්න නිසා මම අලුත් ප්‍රමේයකින් මේ ගාන හදන්නම්. හරිද? මේ බලන්නකෝ. අපි දන්නවා ඡාප කොටසක් මගින් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය එම ඡාප කොටසම මගින් වෘත්තය මත ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක් කියලා. මම ඒක මෙන්න මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. මෙතන කේන්ද්‍රය හරි. අපිට කියනවා මෙන්න මෙහෙම. මෙන්න මේ ඡාප කොටස කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය සමානයිලු එයා පරිධිය මත ආපාදනය කරන කෝණය වගේ දෙගුණයකට. ඒ කියන්නේ මෙයා පරිධිය මත ආපාදනය කරන කෝණය x නම් මෙයා වෙනවා 2x. දැන් අපි බැලුවේ ළමයි මෙන්න මෙයානේ. මෙන්න මේ ඡාප කොටස මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය කියන්නේ මෙන්න මෙයා. එයාගේ අගය එයා එන්නේ ඡාප කොටස මගින් පරිධිය මත ආපාදනය කරන කෝණය වගේ දෙකක්. ඒ කියන්නේ මෙයා x නම් මෙයා 2x. දැන් මෙන්න මෙයා මේ පැත්තේ තියෙන ඡාපයක් නේ. මෙන්න මේ පැත්තේ ඡාප කොටසක් තියෙනවා මෙන්න මේ විදිහනේ. මෙන්න මේ ඡාප කොටස කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය තමයි මෙයා. එතකොට අපිට පරිධිය මත ආපාදනය කරන කෝණය මෙහෙම ඇන්දොත් මෙයා y නම් මෙයා 2y. ඔන්න ඔය ආකාර දෙකටම ගන්න පුළුවන්. එහෙනම් අපි ඒ ප්‍රමේය පාවිච්චි කරලා මේ ගාන හදන්න try කරමුද? බලන්නකො මෙන්න මෙතන මෙන්න මේ ඡාප කොටස තියෙනවානේ. මෙයා කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය කීයද ළමයි? 150ද? නෑ. මෙන්න මෙයානේ. මෙන්න මේ DAB කියන මෙන්න මේ ඡාප කොටස කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය මෙන්න මෙයා. එහෙනම් මෙයාගේ අගය අපිට හොයාගන්න පුළුවන් නම් අපි දන්නවා ඒ කොටසම පරිධිය මත ආපාදනය කරන කෝණය වගේ දෙකක් කියලා. ඒ කියන්නේ මෙයාගේ අගය වගේ මෙයා දෙකක්. මෙයා x නම් මෙයා 2යි x වෙන්න ඕනේ ළමයිනේ. එහෙනම් අපිට මෙන්න මේ අගය හොයාගන්න පුළුවන් නම් ඒව දෙකෙන් බෙදලා DCB කෝණය අගය හොයාගන්න පුළුවන්. මේ තියෙන ලක්ෂයක් වටා කෝණයනේ. ලක්ෂයක් වටා කෝණය අගය අපි දන්නවා 360යි. එතන මෙතන 150යි ළමයි. එහෙනම් 360න් 150ක් අඩු කරොත් අපිට එනවා කීයද? 210ක්. එහෙනම් මේ කෝණය අගය 210යි. අංශක 210යි. එන්න මේ කෝණය අංශක 210යි කියන්නේ මෙයාගේ අගය එකෙන් භාගයක් නේද? භාගයක්. එහෙනම් x අගය අපිට හොයාගන්න පුළුවන් x සමානයි 210 බෙදීම 2. අංශක 210 බෙදීම 2. x එනවා අපිට 105යි අංශක කියලා ඒ වලට බෙදලා බැලුවා. එවලන් 2ට 2 ඒවා 1යි. 1ට නැහැ බිඳුවයි. ආයි 10ට බලන්නේ 5යි. x සමානයි 105යි කියලා එනවා. ගණන් හදන්න එක විදිහක් කියලා නෑ ළමයි. හරිද? දැන් හිතනවා නම් මෙතනදී වෘත්ත චතුරස්‍ර ක්‍රමයන් පාවිච්චි කළා වහන ඔයාලට ඒක කරන්නත් පුළුවන්. අපි දන්නවානේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. ඔයාලට මෙන්න මේ කෝණය අගය හොයාගන්න පුළුවන් නම් මෙයාගේ අගය 180ක් වෙන්න ඕන කියලා හිතලා ඒ විදිහට හදාගන්න පුළුවන්. දැන් මෙතන 150 නම් ඔයාලා දන්නවනේ මෙතන අගය හොයාගන්න ඔයාලට පුළුවන්. මේ බලන්න මෙතන කේන්ද්‍රයනේ මේ තියෙන්නේ තරයක් මේ තියෙන්නේ තරයක්. එතකොට මේ සම්බන්ධතාව ටික ගොඩනගාගෙන ඔයාලට පුළුවන් ඒ විදිහටත් ගාන හදන්න try කරන්න. හරි අපි යන් ඊළඟ ගානට. හරි මොකද්ද කියන්නේ? එක්තරා නගරයක වර්ෂයක් ඇතුළත යතුරු පැදිය අනතුරු වලින් සිදු වූ මරණ සංඛ්‍යාව පහත සංඛ්‍යාත ව්‍යාප්තියකින් දැක්වේ. ඒ අසුරෙන් ඇඳ ඇති ජාල රේඛය සම්පූර්ණ කරන්න. මේ මොකද්ද ළමයි මේ තියනවා කියලා කියන්නේ? මෙන්න අපිට පන්ති පාන්තර ටිකක් දීලා තියෙනවා. කියන්නේ වයස අවුරුදු වලින් මේ දීලා තියෙන්නේ. ඊට පස්සේ මරණ සංඛ්‍යාව ඇත්තටම කිව්වොත් මේ තියෙන මොකද්ද? සංඛ්‍යාතයනේ. සංඛ්‍යාතය ෆ්‍රීකවන්සි එක. හරි. අපිට කියනවා මෙන්න අපි මෙන්න මේ විදිහට වගුවක් ඇද්දාම අපි යාට තමයි කියන්නේ මොකද ළමයි? සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා නේද? නැත්නම් වචන දෙකකම අපි හිතනවානේ. අපිට කියලා තියෙන්නේ මොකද්ද? මේ වගුව බලාගෙන මෙන්න මේ ජාල රේඛය සම්පූර්ණ කරන්න කියලා. ළමයි සංඛ්‍යාත ව්‍යාප්තියක් දීලා ජාල රේඛයක් අඳින දුන්නාම මුලින්ම අපි දුන්න සැනින් 15 2යි ඔන්න නැන්දා මේ දෙන්න අතර 4 හැම එහෙම කරන්නේ නැහැ. හරිද? මුලින්ම බලන්න මෙන්න මේ පන්ති පාන්තර අතර තරම සමානද කියලා. බලන්න 15 20 15 20 අතර පරතරය තරම කීයද? 5යි. 20 25 අතර 5යි. 25 35 කියන්නේ 10ක් තියෙනවා නේද එතන? 25 35 10යි.
35 40. එතන 5යි. 40 35 කියන්නේ 5යි. තරම සමාන නෑ නේ. දැන් මොකද කරන්නේ? අපි මේ හැම එකම බෙදාගෙන යනවා 5යි. මෙතන 1යි, මෙතන 1යි, 5න් බෙදුවාම 10ට 5වත් 2යි, මෙතන 1යි, මෙතන 1යි. හරිද? මෙතන තියෙන අඩුම සංඛ්‍යාවෙන් අපි ඔක්කොම බෙදාගෙන ගියා. ඔක්කොම බෙදුවේ 5න්. එහෙනම් අපිට ඔන්න 1 මෙතන 1යි 1යි 2යි 1යි 1යි කියලා ආවා. දැන් මම මොකද මේ පැත්තට ලියාගන්න එතකොට වඩා ලේසි. 1යි 1යි මෙතෙන් දෙකක් ආවා. මෙතෙන් 1යි මෙතෙන් 1යි. හරි. දැන් ඇත්තටම නම් ළමයි අපි මේ සංඛ්‍යාත ව්‍යාප්තියේ මෙන්න මේ එන සංඛ්‍යාතේ මෙන්න මෙයාගෙන් බෙදලා තමයි අපි මෙතන මෙන්න මේ 15 20 පන්ති පාන්තිවලදී සංඛ්‍යාතේ මෙච්චරයි කියලා අඳින්නේ. හරිද? දැන් දෙක එකෙන් බෙදුවාම ළමයි දෙකමනේ. එහෙනම් එකෙන් බෙදන්න උවමනාවක් නැහැ. අපි දන්නවා දෙක එකෙන් බෙදුවාම ඒ සංඛ්‍යාවම තමයි නේ. එහෙනම් දෙක. එක හරි. 4 එකෙන් බෙදුවාම 4යි. එහෙනම් 20 25 4ක් ඇඳා. අන්න හරි. 25 35 12යි. මේ 12යි. එහෙනම් අපි 12ක් අඳිනවද? නැහැ. මොකද ඒකට හේතුව මම කව සංඛ්‍යාත මෙයාගෙන් බෙදලා තමයි මෙතන අඳින්නේ. එහෙනම් 12 දෙකෙන් බෙදා ගන්න ඕනේ. 12 බෙදීම 2. කීයද? 6යි. එහෙනම් අපි 6ක් තමයි මෙන්න මේගොල්ලන්ගේ අතර අඳින්න ඕනේ. එහෙනම් ඔන්න විදිහට 6ක් ඇඳලා. හරි නේද? 35 40 පන්ති පාන්තරේ සංඛ්‍යාත 8යි. ඊට පස්සේ 6 එකෙන් බෙදුවාම මෙන්න මෙයාට ආව 6ක්. ඔන්නම තමයි ඒක හදන්නේ. හරි නේද? හරි. එහෙනම් අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. මොකද ළමයි 13 වෙනි ප්‍රශ්න අපිට කියන්නේ රූපයේ දැක්වෙන වෘත්තය මත A B C D ලක්ෂ පිහිටා ඇත. තවද AD සමාන්තරයි BC වේ. AD සමාන්තරයි BC අපිට ඒක රූපේ ඇඳලා පෙන්නලා තියෙනවා. දියන තොරතුරු අනුව CPD හි විශාලත්වය. CPD මෙන්න මේ කෝණයේ විශාලත්වය තමයි ළමයි අපෙන් අහන්නේ. දැන් මෙතනදිත් වෘත්ත ප්‍රමේයයන් අපිට ඕනි වෙනවා. හරිද? පළවෙනි එක තමයි මේ බලන්නකෝ. අපි දන්නවා එකම ඛණ්ඩයේ කෝණ මොකද වෙන්නේ ළමයි සමානයි. ඒ ඛණ්ඩයක් කියන්නේ මොකද්ද? වෘත්ත ඛණ්ඩයක් නේ ඛණ්ඩයක්. ඒ බලන්න ළමයි අපි මෙන්න මේ විදිහට වෘත්තයේ ජායක් ඇඳහම අපි අඳපු ජාය මගින් වෘත්තය ඛණ්ඩ දෙකකට බෙදෙනවා. මේ පැත්තේ අපි කියනවා සුළු වෘත්ත ඛණ්ඩය. මේ පැත්තට අපි කියනවා මහා වෘත්ත ඛණ්ඩය කියලා. හරි. එකම ඛණ්ඩේ මෙන්න මේ මම මේ කෝණ ඔක්කොම අඳින්නේ එකම ඛණ්ඩේ මහා වෘත්ත ඛණ්ඩේ. එහෙනම් මේ ඔක්කොම කෝණ ළඟයන් මොකද වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් පල්ලෙහාට ඔයා මෙන්න මේ සුළු වෘත්ත ඛණ්ඩයට මෙන්න මේ විදිහට කෝණ ටිකක් ඇඳොත් ඒගොල්ලොත් මොකද වෙන්නේ? එක එක්කෙනා මෙයාට සමාන වෙනවා. අන්න ඔය විදිහට එකම ඛණ්ඩයේ කෝණ සමානයි. මේ බලන්නකෝ. දැන් මෙතන AD පාදයේ BC ට සමාන්තරයි කියලා දීලා තියෙනව නේද? එහෙනම් අපිට පුළුවන් මේකේ ඒකාන්තර කෝණ පාවිච්චි කරලා මෙයා 40යි නම් මෙයා 40යි කියලා අපිට කියන්න නේ. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේ බලන්න මෙන්න මෙයා එකම ඛණ්ඩයේ කෝණනේ මේ DC මෙන්න අපි මෙතන මේ ජායක් අඳගත්තොත් DC මගින් මෙන්න මේ කෝණය සමාන වෙනවා මෙන්න මේ කෝණයට. ඒකට හේතුව එකම ඛණ්ඩයේ කෝණ. මෙයා 40 නම් මෙයාත් 40යි. හේතුව එකම ඛණ්ඩයේ කෝණ නේ. ADP කියලා කියන්නේ මොකද්ද ළමයි? ත්‍රිකෝණයක් නේ. අපි දන්නවා මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සමකෝණ දෙක එකතුවට සමානයි කියලා නේ. එහෙනම් මේ බලන්නකෝ. මෙන්න මේ ත්‍රිකෝණේ AP පාදය තමයි C දක්වා දික් වෙලා තියෙන්නේ. එතන මේ ත්‍රිකෝණේ මෙන්න මේ පාදයක් දික් කිරීමෙන් සෑදුණු මෙන්න මේ බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ මෙන්න මේ කෝණ දෙක එකතුවට සමාන වෙනවා නේද? එහෙනම් මේ කෝණයගේ අපි දාමු මෙහෙම. CPD කෝණයගේ සමානයි අංශක 40 එකතු කිරීම අංශක 40. කියද? අංශක 80ක් කියලා ඔන්න අපිට එනවා. පැහැදිලි නේද? ඔන්න ඔය විදිහට ළමයි එක එක ප්‍රමේයන් අපිට මේ ගණන් වලට පාවිච්චි කරලා තමයි මේ ගණන් හදන්න වෙන්නේ. හරිද? ඒ නිසා ඔයාගේ ඔළුවේ මේ හැම ප්‍රමේයක්ම ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන ළමයි. පැහැදිලි නේද? හරි. එහෙනම් අපි යන් ඊළඟ ප්‍රශ්න ගහන්නේ. පතුලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 77ක් වූ ඍජු ප්‍රිස්ම හැඩති භාජනයක සෙන්ටිමීටර 20ක් උසට ජලය පිරී ඇත. මෙම ජලය සියල්ලම පතුලේ අරය සෙන්ටිමීටර 7ක් වූ ඍජු වෘත්ත සිලින්ඩ්‍රාකාර භාජනයකට වත් කර විට
එම වාජනයේ කොපමණ උසකට ජලය පිරෙයිද? පතුලේ අරයාර්ධ උස h ද වූ ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාපන 5r වර්ග h කියලා අපිට ගාන දීලා තියෙනවා. එහෙනම් මේක පරිමාණ සම්බන්ධ ගානක් නේ. හරි. මුලින්ම අපි රූප ටික ගඳ බලන්න. මුලින්ම ගඳ බලමු ඍජු ප්‍රිස්මයක්. ඍජු ප්‍රිස්මයක් කියලා කියන්නේ. ප්‍රිස්මයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ එකක්. දැන් මම මේක මේ දිගට නෑනේ. මම මේක උස්සනවා මෙන්න මේ විදිහට. උස්සලම වදින්නම්. ඒතර ගාන තේරුම් ගන්නවට ලේසි වෙයි. හරි නේද? පැහැදිලිනේ. මම මෙන්න මෙයාව මේ ත්‍රිකෝණ දෙක උඩට සහ පහළට ඉන්න විදිහට ඉස්සුවා. හරිද? මොකද කියන්නේ මෙයාගේ පතුලේ වර්ගඵලය. දැන් පතුලේ කියන්නේ මොකද ළමයි ත්‍රිකෝණයක් නේද? පතුලේ වර්ගඵලය අපිට දීලා තියෙනවා කීයද? සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර 77යි කියලා. 7යි. ඌර්ජ ප්‍රිස්මයක් හරියට වාදනයක සෙන්ටිමීටර 20ක් උසට ජලය පිරලා තියෙනවා. 20ක් කියන්නේ අපි හිතමු මෙන්න මෙච්චරක් උසට. මෙන්න මෙච්චරක් උසට හිතමු ජලය පිරලා තියෙනවා. හරිද? ජලය පිරලා මෙන්න මේක 20ක් උසට. ජලය පිරී ඇත. මෙම ජලය සියල්ලම පතුලේ අරය සෙන්ටිමීටර 7ක් වූ ඍජු වෘත්ත සිලින්ඩ්‍රාකාර භාජනයකට. ඒ කියන්නේ මෙන්න මේ උඩ යන තියෙන වෘත්ත දෙකක් නේ. එහෙනම් අපිට කියන්නේ පතුලේ අරය සෙන්ටිමීටර 7ක් වෙච්ච. මෙයාගේ අරය කීයද? සෙන්ටිමීටර 7ක්. ඍජු වෘත්ත සිලින්ඩ්‍රාකාර භාජනයකට වක් කළ විට එම භාජනයේ කොපමණ උසකට ජලය පිරෙයිද? මේ වතුර ටිකම මේකට දැම්මොත් මෙයාගේ කොච්චර උසකට ජලය පිරෙයිද කියලා අහනවා. අපි හිතමු මෙයාගේ මෙච්චර උසකට පිරෙනවා කියලා. අපි උස ගමු h කියලා. එතකොට අපිට හොයාගන්න සම්බන්ධතාවයක් ගොඩනගාගෙන h ළඟේ හොයන්න තමයි අපිට තියෙන්නේ නේද? මේ බලන්නකෝ. මෙයාගේ දැන් මේ තියෙන ළමයි මේ ප්‍රිස්මයේ මේ තියෙන වතුර තියෙන පරිමාවනේ. එතකොට මේ පරිමාවම නේද මෙයාට දාන්නේ. එහෙනම් මෙයාගේ පරිමාවට සමාන වෙන්න ඕනේ නේද ළමයි? අන්න ඒ සම්බන්ධතාවයෙන් අපි බලමු මේ ප්‍රශ්නේ හදන්න. කොහොමද යන්නේ මෙයාගේ පරිමාව? දැන් පරිමාව සූත්‍ර මතක නැහැ. දැන් මොකද කරන්නේ? මතක තියාගන්න ඒකාකාරී ඝන වස්තු වල. දැන් බලන්න. ඒකාකාරී කියන්නේ මෙයාගේ යට තියෙන්නේ ත්‍රිකෝණයක්. උඩ තියෙන්නේ ත්‍රිකෝණයක්. ත්‍රිකෝණේ ඉඳලා ත්‍රිකෝණයකට යන්නේ. ඒ කියන්නේ හැමදෙම හරි ඒකාකාරී නේ? ඒකාකාරී. එහෙනම් ඒකාකාරී ඝන වස්තුවක පරිමාව වලට හොයන්න පුළුවන්. පතුලේ වර්ගඵලය වැඩි කිරීම උසෙන්. දැන් මෙතන තියෙන එක පතුලේ වර්ගඵලය කෙලින්ම අපිට දීලා තියෙනවා 77යි කියලා. නැත්නම් අපි හොයා ගන්න ඕනේ පතුලේ තියෙන ත්‍රිකෝණයක්නේ. එහෙනම් අපිට දත්ත දීලා තියෙනවා ත්‍රිකෝණේ වර්ගඵලය තමයි හොයා ගන්න ඕනේ. දැන් මෙතන කෙලින්ම ගන්න පුළුවන් මෙයාගේ පරිමාව සමානයි මොකද්ද? පතුලේ වර්ගඵලය වැඩි කිරීම උස. උස කීයද ළමයි 20යි. හරි. 20යි. මෙයා සමානයි. එහෙනම් මෙයාගේ පරිමාව සමාන වෙන්න ඕනේ මෙන්න මෙයාගේ පරිමාවට. මොකද? දැන් මෙතන දීලා තියෙන ළමයි පරිමාණ සූත්‍රය. එහෙම නැතුව අපි මේක ගමක බලන්න. මොකද්ද මම කිව්වේ? දැන් මෙයාත් හරි ඒකාකාරී නේ. වෘත්තයක ඉඳලා වෘත්තයකට තමයි යන්නේ. එතකොට පතුලේ වර්ගඵලය. පතුලේ මොකද තියෙන්නේ? මොකද්ද? වෘත්තයක් නේ. පතුලේ වර්ගඵලය කියන්නේ වෘත්තයේ වර්ගඵලය 5r වර්ග. උස කියන්නේ h නේ. දැක්කත් මේ සූත්‍රය ආව නේද? එහෙනම් අපි බලමු මෙන්න මේ එහෙනම් 5r වර්ග h තමයි සමාන වෙන්නේ. මම මෙන්න මේ ටික වපා ගන්න ළමයි. ඔන්න 77 ගුණ කිරීම 20 සමානයි 5r වර්ග h. හරි. දැන් අපි අගයන් ටික ආදේශ කරගමු. 77 ගුණ කිරීම 20 සමානයි 5 කියන්නේ මොකද? 7න් 22යි r. r වර්ගය කියලා කියන්නේ r ගුණ කිරීම r නේ. r කියලා තිබ්බ අපිට 7යි නේද? 7 ගුණ කිරීම 7. රූපේ මම මෙතන යන දෙක මතක නම් මම මේ හරිය හදිනා කොහොමද මේක යන්නේ? ඔන්න දැන් අපිට ඕනේ අතන ලියා ගන්න මොකද? සිලින්ඩරයේ පරිමාවනේ. මෙයාගේ අරය 7 සෙන්ටිමීටර කියලා දීලා තිබ්බා. අපි ගත්ත අවුස h කියන. ඒ කියන්නේ මෙයාගේ වතුර ටික මෙයාට දැම්මම මෙයාගේ h උසකට ඒ වතුර ටික පිරෙනවා කියලා තමයි අපි ගත්තේ. එහෙනම් h. දැන් අපි මොකද්ද හොයන්න ඕනේ? h ලාගේනේ කොපමණ උසකට ජලය පිරෙනවද කියන්නේ අහන්නේ. ඒ උසට තමයි අපි බීජය පදයක් ගත්තේ h කියලා. එහෙනම් අපි දැන් මේක සුළු කරමු. බලමු. ඔන්න 7 බෙදුවා. දැන් සමාන කිරීමෙන් මේ පැත්තේ තියෙනවා අගයන් සමාන කිරීමෙන් මේ පැත්තේ අගයන් තියෙනවා නේ. අපිට පුළුවන් සමාන කිරීමෙන් දෙපැත්තේ බෙදන්න පුළුවන් සංඛ්‍යා තියෙනවා නම් බෙදලා දාන්න. මේ බලන්නකෝ. මේ බල 4 7 ඒවා 1.
2යි මේ 74 11යි. ඊට පස්සේ ආයි බෙදන්න පුළුවන් කොහොමද? 11 බෙදන්න බලන්න. 11ට 11 එකයි 22 11 බෙදුවොත් 2යි. ආයිම මේ පැත්තේ 2යි මේ පැත්තේ 20යි තියෙනවානේ. එහෙනම් ආයි බෙදමු. 2ට 2 එකයි මෙතෙන්ට 10යි. නේ? ඉවරයි නේ බෙදලා. එහෙනම් අපිට එනවා මේ පැත්තේ 10 සමානයි h. එහෙනම් h කියන්නේ කීයද ළමයි? සෙන්ටිමීටර 10යි කියලා අපට උත්තරේ එනවා. සෙන්ටිමීටර වලින් දුන්නේ ඔව්. සෙන්ටිමීටර 10යි. පැහැදිලි නේද? ඔන්න ඔය විදිහේ තමයි අපි පරිමාණ දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගාගෙන අපිට කියලා තියෙන උස හෝ වෙන්න පුළුවන්, තරයක් හෝ වෙන්න පුළුවන්. ඒක පැත්තක තනි කරගෙන ඔන්න ඔය විදිහට අගේ හොයන්න. හරි නේද?